බලන්ඩ කුරාලේ හතර වටින්ම කළු කරගෙන එනවා. තව එක මාළුවෙක්වත් අල්ල ගන්නවත් බැරි වුණා. දරුවා ගෙදර හඬනවද දන්නෙත් නෑ. ඉක්මනින් යන්න ඕන රාලේ. ඒකනම් හැබෑව හාමිනේ. දැන් කීයේ ඉඳලාද මේ ඔරුව එහාට මෙහාට පද්දන්නේ? තව බැරි වුණානේ එක මාළුවෙක් අල්ලගන්න. මේ අන්තිම පාර දාන්නේ හාමිනේ. මේ පාර දැල දාලා මාළු අහුන්නේ නැත්තම් අපි ඒ ගොඩට යන්. අන්තිම වතාවට එකම එක මාළුවෙක් හරි අල්ලගන්න කියලා හිතාගෙන ගමරාල දැල වැවට විසිකලා. ඒත් එක්කම මහා හයියෙන් ගිගුරුම් දීලා වහින්න පටන් ගත්තා. මේ වැස්ස තද වෙනවත් එක්කම සුළංවල වේගයත් වැඩි වුණා. ඒ එක්කම රළ පහර මහා වේගයෙන් එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්තා. ඔරුවේ සමබරතාවයේ ගිලිහිලා ඔරුව පෙරළුණා. ගමරාල වගේම හාමිනෙත් වැව ඇතුළට ගියා. ගමරාල රළ පහරත් එක්ක කොහොම හරි පොර බදලා ගම හාමිනේවත් කර උඩ තියාගෙන එගොඩට පීනන්න පටන් ගත්තා. හැබැයි ටික වෙලාවක් යනකොට තවත් විශාල රළ පහරක් ඇවිත් ගමරාල වගේම ගම හාමිනේව වහගත්තා. ඊට පස්සේ ගමරාල මොන තරම් ගම හාමිනේ හෙව්වත් ගමරාලට ගම හාමිනේව නම් හොයාගන්න බැරි වුණා. බොහොම හිතේ වේදනාවෙන් ගමරාල වැව් විවුරට පීනුවා. අනේ මගේ හාමිනේ, අනේ දෙවියනේ, මම මොකද්ද කරපු වැරද්ද? අනේ මගේ හාමිනේ, හාමිනේ, ඇයි දෙයියනේ මට ඔයා හොයාගන්න බැරි වුනේ? අනේ හාමිනේ. දැන් ඉතින් අඬලා දොඩලා විලාප තියලා වැඩක් නෑ අයියන්ඩි. දරුවත් ගෙදර තනියමනේ. වාසනාවක් තියෙනවා නම් නංගි කොහොම හරි මේ අනතුරින් ගැලවෙයි. අපි ගෙදර යන්. දරුවා ගෙදර තනියම නිසා ගමරාල මොන තරම් හිතේ වේදනාවෙන් හිටියත් හිතවත් ගමරාලගේ කතාව ඇත්ත කියලා තේරුම් නිසා ගමරාලේ හිතවත් ගමරාල එක්ක තමන්ගේ ගෙදරට යන්න පටන් ගත්තා. ගමරාල ගෙට ගොඩ වෙනකොට පුංචි දරුවා මහා හයියෙන් විලාප තියා අඬනවා. ගමරාල දරුවා ආදරෙන් තමන්ගේ අතට අරගත්තා. අඬන්න එපා පුතේ, අඬන්න එපා. අපච්චි ඉන්නවනේ පුතාට. නිදා ගන්න මගේ පුතා හොඳයිනේ. නිදා ගන්න පුතා හොඳයිනේ. ඇත්ත පිළිගන්න කොච්චර අමාරුණත් අයියන්ඩි. දැන් ඉතින් මේ දරුවට අම්මයි තාත්තයි දෙන්නම වෙන්නේ ඔයාට තමයි. මං ගෙදර ගොහින් එන්නම්. දරුවා හොඳට බලා ගන්නට එහෙනම්. ඒ වෙනකොට වැවේ රළ පහරට අහුවෙලා මිය ගිහින් හිටපු ගමහාමිනේ යකින්නක් වෙලා ඉපදිලා ගමහාමිනේගේ ගෙදර ඉස්සරහා තිබුණු ගහේ අත්තක් උඩ වාඩි වුණා. අනේ මගේ අහිංසක දරුවා. අනේ දෙයියනේ. මගේ දරුවා අඬනවා, මගේ හිත වාවන්නේ. ටික වෙලාවක් යනකොට යකින්න දැක්කා පුංචි දරුවා තොටිල්ලෙන් වැටෙන්න ඔන්න මෙන්න ගාන්ට ඉන්නවා. ගහෙන් බිමට ආපු යකින්න පුංචි දරුවව තොටිල්ලෙන් අරගෙන බොහොම පරිස්සමින් බිමින් තියලා ආපහු ගහට ගිහින් බලාගෙන හිටියා. ගමරාල එතනට එනකොට ගමරාල දැක්කා පුංචි දරුවා තොටිල්ලෙන් බිමට වැටිලා ඉන්නවා. ගමරාල ඉක්මනින් දරුවා ළඟට ගියා. අනේ හැබෑට දරුවා තොටිල්ලෙන් බිමට වැටිලත් ඇඬුවේ නැත්තේ ඇයි? මේක හරි පුදුමයක්. ඒ විතරක් නෙමෙයි, දරුවා හොඳට සනීපෙට නිදි. මේ හැම දෙයක් දිහාම ගහේ අත්තක් උඩට වෙලා වාඩි වෙලා ඇස්වල කඳුළු පුරවගෙන යක්ෂ අම්මා බලාගෙන හිටියා. කාලය ටික ටික ගෙවිලා ගිහිලා පුංචි දරුවා ටික ටික ලොකු වුණා. මගේ දුවේ අප්පච්චි වැවට ගිහිල්ලා එනකන් මගේ දුව පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ඕනේ. තේරුණා නේද? හරි අප්පච්චි. ඔයා වැවට ගිහින් එනකන් මං ඔයාට කන රසයට මොන හරි හදලා තියන්නම්කෝ. මගේ දුව කුස්සියට ගිහින් ඕවා කරන්න ඕනේ නෑ. මගේ දුව ගෙදරට වෙලා ඉන්නකෝ. අප්පච්චි ඇවිල්ලා මොන හරි හදන්න. පුංචි ඕලු කුස්සියට ගියේ තමන්ගේ අප්පච්චිට මොන හරි උයලා තියන්න කියලා හිතාගෙන. හැබැයි කුස්සියට ගියාම ඕලු දැක්කා කුස්සිය උයන්න කියලා කිසිම දෙයක් තිබුණේ නැති බව. මේක දැක්කාම ඕලුට හොඳටම දුක හිතුණා. ඕලු බොහොම දුකින් එතනින් යනවා. ජනේලෙට එහා පැත්තේ ඉඳලා යකින්න බලාගෙන හිටියා. යක්ෂ අම්මා මේ ගැන හොඳටම දුක් වුණා. ඉතින් යක්ෂ අම්මා ඕලු එතනින් ගියාට පස්සේ එළවලු පිරුණු කූඩයක් කුස්සියේ මැව්වා. ඕලු ආපහු කුස්සියට එනකොට
එළවලු පිරුණු කූඩේ දැකලා බොහොම සතුටු වුණා. අනේ මේ තියෙන නිරවලු පිරුණු කුඩය මේක මං ඉස්සලා දැක්කේ නැත්තේ ඇයි? කමක් නෑ මට ඉස්සලා පේන්න නැතුව ඇති. අපච්චිට රසට මොනාරි හදලා තියන්න පුළුවන් මට දැන්. එදා හොඳටම හවස වුණත් ඕලුගේ අප්පච්චි ගෙදර ආවේ නෑ. ඕලු හිටියේ බොහොම හිතේ කලබලෙන්. ටික වෙලාවක් යනකොට ඕලුගේ අප්පච්චිගේ හිතවත් ගමරාලට වත්තම් වෙලා බොහොම අමාරුවෙන් ගෙදරට එනවා ඕලු බලාගෙන හිටියා. අනේ ඇයි මාමේ අපච්චිට මොනා වෙලාද? ඇයි අපච්චි අමාරුවෙන් වගේ ඉන්නේ? අනේ පුතේ මාත් හරියට හේතුවක් දන්නේ නැහැ. මම වැව ළඟින් යනකොට දැක්කා පුතාගේ අප්පච්චි ගහ යට බොහොම අමාරුවෙන් වාඩි වෙලා ඉන්නවා. මං ඉතින් බොහොම පරිස්සමෙන් වත්තම් කරගෙන ගෙදර අරගෙන ආවා. අප්පච්චි වැඳ ළඟට එක්කගෙන යමුකෝ. අර හිතවත් ගමරාල ඕලුගේ අප්පච්චි බොහොම පරිස්සමින් ඇඳේ නිදි කළා. ඒ වෙනකොට මනුස්ස රූපයක් මවාගෙන යක්ෂාම්මා ඕලුගේ ඉස්සරහට ඇවිත් හිටියා. ඔයා ඕලු නේද? මෙන්න මේ බෙහෙත් ඖෂධ ටික කොටලා මේක යොස අප්පච්චිට පොවන්න. එතකොට ඔයාගේ අප්පච්චි ඉක්මනින් සනීප වේවි. ඒත් මං ඔයා කවුද කියලා දන්නේ නෑනේ. ඒ ගැන පුතා හිතන්න ඕනේ නෑ. පුතාගේ අප්පච්චි මාව හොඳට දන්නවා. පුතා ඉක්මනින් ගිහිල්ලා ඔය බෙහෙත් ටික කොටලා අප්පච්චිට පොවන්නකෝ. බෙහෙත් ඖෂධ ටිකත් අරගෙන කුස්සියට ගියපු පුංචි ඕලු පුංචි වංගෙඩියකට දාලා බෙහෙත් ඖෂධ ටික කොටලා ඒකේ යුස අප්පච්චිට පෙව්වා. අනේ මගේ කෙල්ල මොනවද මට ඒ පෙව්වේ? මගේ ඇඟේ තිබුණු අසනීප ගතිය නැති වෙලාම ගියා වගේ දැනුණා. මගේ ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙනවා පුතේ. අනේ අපච්චි නැන්දා කෙනෙක් ඇවිල්ලා තමයි මට ඔය ඖෂධ ටික දුන්නේ. ඒ නැන්දා කිව්වා අප්පච්චිව හොඳට අඳුරනවා කියලා. කවුරු වුණත් කමක් නැහැ. පින් සිද්ධ වෙනවා මේ කරපු දෙයට. පහුවදා උදේ එළිය වැටුනහම පුංචි ඕලුත් වැවට යන්න ඕනේ කියලා එයාගේ අප්පච්චිට කරදර කරන්න පටන් ගත්තා. අනේ මය පුතේ වැව කියන්නේ ආරක්ෂිත තැනක් නෙවෙයි. කරන්න දෙයක් නැතුවට නොවේ අප්පච්චි වැවට යන්නේ. මගේ පුතා ගෙදරට වෙලා ඉන්නකො හොඳ පුතානේ. අනේ මගේ හොඳ අප්පච්චිනේ ඔරුවේ එකම එක රවුමක් කරන් යන්නකෝ. අනේ මගේ හොඳ අප්පච්චිනේ. ඕලුගේ පෙරැත්තේ නිසාම අන්තිමට පුංචි ඕලුගේ අප්පච්චි තීරණය කළා ඕලුව වැවට එක්කගෙන යන්න. ඕලුව ඔරුවේ තියාගෙන පුංචි ඕලුගේ අප්පච්චි ඔරුව පදින්න පටන් ගත්තා. එදත් නොහිතපු විදියට අහස කළු වෙලා එක පාරටම වහින්න පටන් ගත්තා. මේ වැස්ස වැඩි වෙනවත් එක්කම වැවේ රළ පහරේ වේගෙත් වැඩි වෙන්න පටන් ගත්තා. ඔරුව එහාට මෙහාට මහා වේගයෙන් පැද්දෙනකොට ගමරාල වගේම පුංචි ඕලුත් හොඳටම බය වුණා. මේ හැම දෙයක් දිහාම බලාගෙන හිටපු යක්ෂ අම්මා ඊටම වේගෙන් ක්‍රියාත්මක වුණා. පුංචි ඕලුවයි ගමරාලයි හිටපු ඔරුව යක්ෂ අම්මා වැව් උරට තල්ලු කරන්න පටන් ගත්තා. ඕලුවයි ඕලුගේ අප්පච්චි වැව් උරට ගෙනාපු යක්ෂ අම්මා මේ දෙන්නට පේන්න පෙනී හිටියා. ඕලුගේ අප්පච්චි මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා මේ රස්සාව නවත්තන්න ඕනේ. පුංචි ඕලුව පරිස්සමෙන් බලාගෙන වගාවක් කරගෙන ජීවත් වෙන්න. ඒ එක්කම යක්ෂ අම්මා සුළඟට මුසු වෙලා අතුරුදහන් වෙලා ගියා.